කොහමද ගයිස් සුබ දවසක් ඔයාලා හැමෝටම අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ seller product activation and deactivation process එක කොහොමද මම කරගෙන තියෙන්නේ කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි අද වීඩියෝ එකට යමු. හරි ගයිස් මේ තියෙන මගේ dashboard එක. මම seller කෙනෙක් විදියට login වෙලා තියෙන නිසා seller ගේ dashboard එකේ තමයි ඉන්නේ. ඒකෙදි මම ඉන්නේ public store කියන tab එකේ. ඒ ටැබ් එකේ ඩිසයින් එක හදාගන්න හැටි ගැන මම කලින් වීඩියෝ එකදී ඔයගොල්ලන්ට පැහැදිලි කරා. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ seller product activation and deactivation ගැන. ඒකේ process එක කොහොමද මම කරලා තියෙන්නේ කියන එක ගැන තමයි අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මෙන්න මේ විදිහට මම image එකක් add කරගෙන තියෙනවා card එකක් ඇතුලේ මෙන්න මේ විදිහට image එකක් add කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට text add කරලා තියෙනවා. මෙතන තියෙන මෙන්න මේ activate කියන බටන් එක කොහොමද වැඩ කරන්නේ කියලා තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක activate ද deactivate ද කියලා මෙන්න මේ විදිහට add වෙලා තියෙනවා. ඊට පස්සේ අද මම කරන්න යන්නේ මේ activate වෙලා තියෙන බටන් එකක් deactivate කරන්න. මෙන්න මේ විදිහට බටන් එක ක්ලික් කරාම activate බටන් එක deactivate වෙනවා. ඒ වගේම නැවතත් බටන් එක ක්ලික් කරාම මේක activate වෙනවා. active වෙනවා. ඉතින් මෙන්න මේක කොහොමද කරගෙන තියෙන්නේ කියලා තමයි අද ඔයගොල්ලන්ට මම කියලා දෙන්න යන්නේ. එහෙනම් අපි යමු අද කෝඩ් එකට. හරි guys මේ තියෙන්නේ seller dashboard.php කියන ෆයිල් එක. මේකේ මේ විදිහට පල්ලෙහාට ගියාම තියෙනවා මේ dashboard tab එක. ඒකට පල්ලෙහායින් තියෙන ls එකේ ඉඳන් තමයි මේ short font එක ආරම්භ වෙන්නේ. ඒකේ තියෙනවා මෙන්න මේ විදිහට පල්ලෙහාට ගියාම ඒකේ තියෙනවා මේ තියෙන action කියලා. අන්න ඒකෙන් තමයි මම හදාගෙන තියෙන මේ activate deactivate button එක. මෙන්න මේ විදිහට button එකක් හදාගෙන තියෙනවා. ඒකෙදි මම on click එකක් දාගෙන තියෙනවා toggle password toggle product status කියලා. ඒකෙදි button එක click කරාදී javascript function එකක් call වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. product id එක data attribute එකක් විදිහට store කරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ product activate නම් product activate නම් deactive button එක inactive නම් activate button එක show කරන එක තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ active නම් green color එකෙන් style එක apply වෙනවා. ඒ වගේමයි inactive නම් ඒ කියන්නේ deactive නම් red color එකෙන් තමයි design එක apply වෙන්නේ button එකේ. ඔයගොල්ලෝගේ design එකේදී දකින්න ඇති මෙන්න මේ විදියට මේකෙදී active ඒවා green color එකෙන් වගේම inactive ඒවා red color එකෙන් apply වෙලා තියෙනවා මේ විදියට. ඒක තමයි එතනදී කරලා තියෙන්නේ. බටන් එක හදාගෙන තියෙන්නේ මෙතනින්. ඊට පස්සේ script code එක හදාගෙන තියෙන්නේ මේ page එකේම පහළින්මයි. මෙන්න මේ විදිහට script code එක හදාගෙන තියෙනවා. script code එකේදී මම function එකක් හදලා තිනවා toggle password status කියලා. මේකෙන් කරලා තියෙන්නේ product activate deactivate කරන main function එක define කරගෙන තියෙන එක. ඊට පස්සේ මම කරලා තියෙන්නේ click කරපු button එක data product id එක attribute එකෙන් select කරගෙන තියෙනවා. ඊට පස්සේ button එකේ original text එක save කරගෙන තියෙනවා. ඊට පස්සේ request යවනකොට button එක disable කරලා තියෙනවා. ඊට පස්සේ user processing කියලා temporary message එකක් පෙන්නනවා. ඊට පස්සේ මම කරලා තියෙන්නේ back end එකට data යවන්න form data object එකක් create කරගෙන තියෙනවා. form data වලට append කරලා තියෙනවා. product id එක form data එකට add කරගෙන තියෙනවා මේ විදියට. ඊට පස්සේ මම කරලා තියෙන්නේ back end එකේ php method එකකින් back end එකට php file එකට request එකක් යවලා තියෙනවා මේ product status process.php කියන file එකට. post method එකෙන් data යවන්න කියලා තියෙනවා. ඒ වගේම form data object එක request body එකකට attach කරලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ මෙතනින් කරලා තියෙන්නේ server response එක JSON format එකට convert කරලා තියෙනවා. ඊට පස්සේ convert data එක handle කරලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන මෙන්න මේ විදියට back end එකේ success කියලා message එකක් එවුවොත්
බ්ලොග් එක රන් වෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ updated stated value එක variable එකකට assign කරලා තියෙන එක. new stated එක inactive ද කියලා බලලා තියෙනවා. red eye style එක remove කරන්න කියලා තියෙනවා. green style add කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ button text එක activate කරන එක. ඊට පස්සේ else එකේදී කරලා තියෙනවා එහෙම නැත්නම් කියලා status active නම් කියලා තියෙනවා red style add කරන්න කියලා green style remove කරන්න කියලා තියෙනවා button text එක deactive කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ මෙතනින් කරලා තියෙන්නේ same card එකේ style batch element එක find කරගෙන තියෙනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ badge එක හම්බුනොත් update කරලා තියෙනවා. all color classes remove කරලා තියෙනවා මේ විදියට. ඊට පස්සේ කරලා තියෙන්නේ active නම් text එක active කරලා තියෙනවා. text එක active කරලා තියෙනවා. active නම් green badge එකක් set කරලා තියෙනවා. inactive නම් red badge එකක් set කරලා තියෙනවා. text එක inactive කරලා තියෙනවා. ඊට පස්සේ හදලා තියෙන success message එක. ඒකෙදි කරලා තියෙන්නේ new div element එකක් create කරගෙන තියෙනවා. message එක success right top එකෙන් style කරලා තියෙනවා. ඊට පස්සේ කරගෙන තියෙන්නේ active deactive message එක dynamic විදිහට set කරගෙන තියෙනවා. ඊට පස්සේ message එක page එකට add කරගෙන තියෙනවා. ඊට පස්සේ set time out එකක් දාලා මිලිසෙකන්ඩ් 3000කට පස්සේ message එක remove කරගෙන තියෙනවා. ඊට පස්සේ else එකේදී කියලා තියෙනවා එහෙම නැත්නම් ඒ කියන්නේ success එක fail නම් error message එකක් alert කරලා තියෙනවා. button එක text එකේ original එකට set කරගෙන තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා request එක complete වුණාම button එක enable කරන්න කියලා. ඊට පස්සේ network error එකක් ආවොත් console එකට error log කරනවා. ඊට පස්සේ user error alert එකක් පෙන්නනවා. button text එක reset කරනවා. button එක enable කරනවා. ඊට පස්සේ අන්තිමටම කරලා තියෙන්නේ footer එක include කරගෙන තියෙනවා මේකට. මේක තමයි සම්පූර්ණ code එක. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා.